දෙනාටම සුබ දවසක් වේවා. අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් රිවිව් කරන්න ලෑස්ති වෙන්නේ Ceylon ERP කියන කම්පියුටර් සොෆ්ට්වෙයාර් එක ගැන. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරන්න පුළුවන් කම්පැනි එකක් කරන් යන අයට, ඩිස්ට්‍රිබියුෂන් එකක් කරන් යන අයට සහ ෆැක්ටරි එකක් කරන් යන අයට. ඉතින් මේකේ මම ඔයගොල්ලන්ට මේකෙන් ලොග් වෙලා පෙන්නන්නම් ඇඩ්මින් ලෙවල් එකකින්. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන ෆීචර්ස් ටික. මේකේ ගොඩක් ෆීචර්ස් ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ඉතින් මම A to Z මේ වීඩියෝ එක ඇතුලේ මේ සිස්ටම් එක යූස් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න තමයි මේ ලැස්තිලා ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක. මේ ඩෑෂ්බෝඩ් එකේ මේකේ තියෙනවා human resource management, ඊට පස්සේ production, purchasing, outlets management කියන්නේ ඔයගොල්ලෝ ෆැක්ටරි එකක් කරන් යනවා නම් ඒ ෆැක්ටරි එකේ අවුට්ලට් එකක් කොහේ හරි ඕපන් කරනවා නම් අවුට්ලට් එකක් හෝ අවුට්ලට් ගොඩක් මේකෙන් හැන්ඩල් කරගන්න පුළුවන්. ඉතින් ඒ අවුට්ලට් මැනේජ් කරන්න තමයි මේ අවුට්ලට්ස් මොඩියුල් එක තියෙන්නේ. ඊට පස්සේ මැනේජ් ස්ටොක් තියෙනවා. ඔයගේ රෝ මැටීරියල් ස්ටෝර් එක සහ ප්‍රොඩක්ෂන් ස්ටෝර් එක කියන්නේ ෆිනිෂ් ගුඩ් ස්ටෝර් එක හැන්ඩල් කරගන්න බලාගන්න තමයි මේ මැනේජ් ස්ටොක් ෆීචර් එක ඉන්ටිග්‍රේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ස්ටොක් වල තියෙන බඩු වෙහිකල් වලට ලෝඩ් කරාට පස්සේ වෙහිකල් ස්ටෝර් එක, එතකොට අන්න ඒ විස්තර ටික බලාගන්න මෙන්න මේ වෙහිකල් ලෝඩින් කියන ෆීචර් එක ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ඊට පස්සේ අපි මැනුෆැක්චරින් කරන අයිටම්ස් ප්‍රොඩක්ට් ඩිස්ට්‍රිබියුට් කරන්න ඕනි නිසා කියන්නේ වෙළඳ මහතුන්ට බෙදලා සේල් එක කරන්න ඕනි. එන්න එකට ඩිස්ට්‍රිබියුෂන් කියන ෆීචර් එක ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ඉතින් මේ ටිකෙන් අපිට එන ඉන්කම් ඔක්කොම මෙන්න මේ account එකේ හැන්ඩල් වෙනවා. account section එකේ. එතකොට මේකේ petty cash, cash account, ඒ වගේ delivery cash account, ඒ වගේ ඔක්කොම ෆීචර්ස් ටික මෙන්න මේ manage account කියන section එක යටතේ දාලා තියෙනවා. ඉතින් කම්පැනි එකේ තියෙන සල්ලි, කම්පැනි එකට එන checks, කම්පැනි එකට එන bank transaction වගේ දේවල් මෙන්න මේ මොඩියුල් එක අස්සෙන් ඔයාලට view කරලා බලා ගන්න පුළුවන්. ඔයා ෆැක්ටරි එකක අයිති කෙනෙක් නම් සහ ඇඩ්මින් වරයෙක් ලෙස ක්‍රියා කරනවා නම්. ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ ෆැක්ටරි එකක් හැන්ඩල් කරන් යන්න ඕනි ඔක්කොම ෆීචර්ස් ටික ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා. ඉතින් මම එකින් එක පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට අපි මේක පටන් ගන්න ඕනි HRM මොඩියුල් එකෙන්. HRM Human Resource Management. එතකොට මේකේ අපේ ෆැක්ටරි එක ඇතුලේ අපේ කම්පැනි එක ඇතුලේ මොන හරි ඩිපාර්ට්මන්ට් තියෙනවා නම් ඩිපාර්ට්මන්ට් ටික මෙන්න මෙතන පළවෙනියටම ලිස්ටින් කරගන්න ඕනි. එක්සැම්පල් විදිහට production, administration, logistic, accounting ඔය වගේ IT ඔයාලට පුළුවන් ඒ විදිහට සෙපරේට් විදිහට ඩිපාර්ට්මන්ට් ටික ලිස්ටින් කරලා මුලින්ම තියාගන්න. ඊට පස්සේ අපේ කම්පැනි එක ඇතුලේ වැඩ කරන ඩෙසිග්නේෂන්ස් ටික කවුද රෝල්ස් ඉන්නේ. මෙන්න මේ ඩෙසිග්නේෂන්ස් and role and privileges කියන ෆීචර්ස් දෙක ඒකට තමයි තියෙන්නේ. ඉතින් අපිට පළවෙනියෙන් පුළුවන් roles and privileges එකට ගිහිල්ලා permissions set කරන්න ඇඩ්මින් වරයෙකුට කොච්චර permissions තියෙද, driver කෙනෙකුට මොනවාද කරන්න පුළුවන් වැඩ, sales rep කෙනෙකුට මොනවාද දෙන permissions, මේ ඔක්කොම මෙතනින් control කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන add role කියන තැනට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ role model එක ඔයාලට register කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයා accountant කෙනෙක් register කරනවා කියලා. එතන ඔයාලට දාන්න තියෙන්නේ accountant. ඊට පස්සේ description එකක් දානවා දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට මොනවාද කරන්න පුළුවන් තියෙන permissions කියන දේවල් ටික මෙතනින් ඔයාට add කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ HRM දානවා නම් එයාට purchasing කරන්නත් ඉඩ දෙනවා නම් මේ වගේ කොහොම permissions මෙතනින් දාගන්න පුළුවන්. දාලා ඔයාට තියෙන්නේ මෙන්න මෙතන create role කියන option එක හදන්න. එතකොට අපි දැනට නිකන් මම example විදිහට permissions 9ක් add කරා accountant අදාළ permissions එකක්. ඉතින් ඔයාලට permissions දුන්න තව වැඩි කරගන්න ඕන නම් මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ manage permission කියන එකෙන් තව ටිකක් එයාට permission add කරනවා නම් add කරන්නත් පුළුවන්. permission දුන්නේව මොනවා හරි වෙනස් කරන්න තියෙනවා නම් ඔයාට වෙනස් කරලා මෙන්න මෙතන save permission කියන බටන් එකෙන්
මෙයාට මේ රෝල් එක assign කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ accountant කියන රෝල් එකට අදාළ එම්ප්ලොයි කෙනෙකුත් ඇඩ් කරගන්න. එතකොට ඩෙසිග්නේෂන් එකෙත් අපිට බලා ගන්න පුළුවන් දැනට තියෙන ඩෙසිග්නේෂන්ස් ටික. මෙතන මෙන්න මේ ඩෙසිග්නේෂන්ස් මේ රෝල් ඇන්ඩ් ප්‍රිවිලේජස් මේවා කරාට පස්සේ අපිට පුළුවන් ඒ රෝල් එකට අදාළව එම්ප්ලොයි කෙනෙකුත් ඇඩ් කරන්න. ඉතින් මෙතන දැන්ට එම්ප්ලොයිස්ලා දෙන්නෙක් ඇඩ් කරගෙන ඉන්නවා. මෙතනින් ඕන විදිහකට ෆිල්ටරින් කරගන්න පුළුවන්. ඩෙසිග්නේෂන්ස් විදිහට ෆිල්ටරින් කරගන්න පුළුවන්. බ්‍රාන්ච් වල බ්‍රාන්ච් විදිහට ෆිල්ටරින් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඕන කෙනෙක් සර්ච් කරලා ඩීටේල් ටික ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ඇඩ් එම්ප්ලොයි කියන තැනින් ඔයාලට පුළුවන් ගිහිල්ලා අලුත් එම්ප්ලොයි කෙනෙක් අපේ සිස්ටම් එක ඇතුළට දාගන්න. එතකොට එම්ප්ලොයිස්ලාගේ තියෙන සියලුම ඩේටා ඔයගොල්ලෝ ළඟ තියාගන්න පුළුවන්. මේ ETF, EPF වලට අදාළ එම්ප්ලොයි පේ කරන්න ඕනි දේවල් සහ එම්ප්ලොයර් පේ කරන්න ඕනි රේට්ස් විදිහට, කන්ට්‍රිබියුෂන්ස් විදිහට මෙතන දාගන්න පුළුවන්. එතකොට ටැක්ස් පේ කරනවා නම් එපික් ටැක්ස්, පෙරි ටැක්ස් මේවා ඔයාලට දාලා තියාගෙන ඔයාගේ කම්පැනි එක හරියට HRM කොටස හරියට මැනේජ් කරන්න පුළුවන්. ඉතින් HRM වලට මෙන්න මේ ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් ලීව් විදිහටත් ලීව් assign කරලා තියන්න. ඇනුවල් ලීව් කෙනෙකුට කොච්චර තියෙද මේ වගේ දේවල් ඇප්‍රූවල් ගන්න ඕනි කාගෙන්ද වගේ දේවල් දාලා ඔයගොල්ලන්ට පුළුවන් එම්ප්ලොයි කෙනෙක් මේ සිස්ටම් එක ඇතුලේ රෙජිස්ටර් කරලා තියාගන්න. ඉතින් ගොඩක් ලේසියෙන් HRM ටික මේ සිස්ටම් එකේ ERP සිස්ටම් එකෙන් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඇටෙන්ඩන්ස් අපේ ඉන්න එම්ප්ලොයිස්ලාගේ ඇටෙන්ඩන්ස් මාක් කරන්න ඕන නම් මේකට අපිට ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකක් යූස් කරන්නත් පුළුවන්. නැත්නම් මැනුවල් අපිට එහෙම මාක් කරන්නත් පුළුවන්. ආපු ටයිම් එක දාලා අපිට තියෙන්නේ ඇටෙන්ඩන්ට් එක මාක් කරලා තියාගන්න. එතකොට මෙයා ගිය වෙලාවත් ඔයාලට මාක් අවුට් කියන තැනින් දාලා මෙයාලා සේවයෙන් නික්ම යාමත් කීයටද ගියේ ඒව සඳහන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ටික ඔක්කොම මේ ඇටෙන්ඩන්ස් මැනේජර් කියන එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ෆින්ගර්ප්‍රින්ට් එකක් වගේ යූස් කරනවා නම් CSV එකක් අප්ලෝඩ් කරලා වුණත් මේ වැඩේම කරගන්න පුළුවන්. ඉතින් view history එකෙන් අපිට පුළුවන් එම්ප්ලොයිස්ලාගේ හිස්ටරි එකක් චෙක් කරගන්න. කවදද මෙයාලා වැඩට ආවේ පිට වුණේ මේ ඔක්කොම විස්තර ටික එතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ලීව් කවුරු හරි ලීව් එකක් ඉල්ලුවොත් අපිට පුළුවන් ඒ ලීව් එක මෙතනින් කවුද ඉල්ලුවේ කියන දේවල් ඇනුවල් ලීව් වලින්ද යන්නේ කවද ඉඳන් කවද වෙනකල්ද මෙන්න මේ රික්වෙස්ට් කරන්න. එතකොට අදාළ ලීව් අප්‍රූව් කරන කෙනාට මේ ලීව් එක ගිහිල්ලා අප්‍රූව් කරාට පස්සේ එම්ප්ලොයිට ඔටෝම ලීව් එක assign වෙනවා. ඉතින් මුකුත් පේපර්ස් මුකුත් යූස් කරන්න දෙයක් නැහැ. මේකෙන් මේ ලීව් මැනේජ් කරන ප්‍රොසීඩ් එක කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ පේරෝල් එක තියෙනවා. වැඩ කරපු එම්ප්ලොයිස්ලාගේ සැලරිස් ටික මේකෙන් මේ ජෙනරේට් පේරෝල් කියන ඔප්ෂන් එකෙන් ඔයගොල්ලන්ට print කරලා ඔක්කොම ඇඩ්ජස්ට් කරලා මෙන්න මේ මොඩියුල් එකෙන් එළියට ගන්න පුළුවන්. එතකොට HRM වලට කවුරුත් hire කරන වැඩේ මෙතනින් නතර වෙයි ටිකක් දුරට. එතකොට ඔයගොල්ලන්ට ලේසියෙන් මෙන්න මේ ERP සිස්ටම් එක පාවිච්චි කරලා human resource management ඔයගොල්ලන්ගේ කම්පැනි එක ඇතුලේ ඔයගොල්ලන්ගේ ෆැක්ටරි ඇතුලේ ඔයාට වැඩේ කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ෆැක්ටරි එකක් ගත්තොත් ෆැක්ටරි ඇතුලේ ප්‍රොඩක්ෂන්ස් තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ෂන්ස් මෙන්න මෙතන දාලා තියෙනවා ප්‍රොඩක්ෂන් වලට මොඩියුල් එකක්. මේ ප්‍රොඩක්ෂන් එකෙන් ඔයාලට ඔක්කොම ෆෝමියුලා BOM කරන දේවල් ඔක්කොම එතනින් ප්‍රොඩක්ෂන් ප්ලෑනින් කරන ටික ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එක්සිකියුෂන්ස් කරන ටික ඊට පස්සේ QC quality controls කරන දේවල් ඊට පස්සේ පැකේජින් කරන දේවල් මෙන්න මේ මොඩියුල්ස් පහෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆැක්ටරි ඇතුලේ කරගන්න පුළුවන්. මෙතනින් අන්තිමට පැකේජින් මැනේජ්මන්ට් මෙන්න මේ මොඩියුල් එක
කරන දේවල් වලින් ඔයගොල්ලන්ට ස්ටෝර් එකට ඔටෝම ඔයාගේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක ඇඩ් වෙනවා. ඉතින් මේක හරිම ලේසි ප්‍රොසෙස් එකක්. මිස් වෙන්නේ නැති ප්‍රොසෙස් එකක්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් රෝ මැටීරියල්ස් වලට මොනවාද උනේ, රෝ මැටීරියල් වලින් කොච්චර ප්‍රොඩක්ෂන් එකක් බිල්ඩ් වුණාද, ඒවෙන් වේස්ට් උනේ මොනවාද, කොච්චර ටයිම් එකක් ගියාද, කවුද කරේ වගේ quality inspection වලට මොනවාද approval හම්බුණාද, එතකොට පැකේජින් ටික හරිද, ලේබල් ප්‍රින්ටින්ග්ස් ටික හරිද, බාකෝඩ් ජෙනරේෂන් QR ජෙනරේෂන් මේ ටික හරියට වුණාද, කම්පැනි එක අයිති කෙනෙක් විදිහට මේ ටික හරියටම බලා ගන්න පුළුවන්. එතකොට මේක ප්‍රොඩක්ෂන් සෙක්ෂන් එකට එන මොඩියුල් එකක්. ඉතින් මේකෙනුත් ඔයගොල්ලන්ගේ ෆැක්ටරි එකේ ප්‍රොඩක්ෂන් එක හැන්ඩල් කරගන්න ලොකු හෙල්ප් එකක් වෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් වලට අදාළ පර්චේසින් වගේ දේවල්, රෝ මැටීරියල් පර්චේසින්, ඉක්විප්මන්ට් පර්චේසින්, ඊට පස්සේ මොනවා හරි ප්‍රොඩක්ෂන් ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලෝ පර්චේස් කරලා ඒක ඩිස්ට්‍රිබියුෂන් කරනවා නම් මෙන්න මේ පර්චේසින් මොඩියුල් එක ඇතුලෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේක පළවෙනියටම පර්චේසින් ඕඩර් good received note කියන පාත් එකේ තමයි යන්නේ. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ මොනවා හරි දෙයක් ඕඩර් කරනකොට කොච්චර ඕඩර් කරනවද කියලා රික්වෙස්ට් කරන එක. එන්න එක රික්වෙස්ට් කරන්න මොනවා හරි නෝට් එකක් හදාගන්න මෙන්න මේ purchase orders කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ add purchase order කියන එක තමයි මේ දැන්ට අපි දාපු purchase order එකක්. ඉතින් මේව view කරලා බලන්න පුළුවන්. කොච්චරද උනේ කියලා. මොකද පෙන්ඩින් ස්ටේටස් එකේ තියෙනකම් මේක. ඉතින් ඔයාලටත් පුළුවන් ඉන්නේ වගේ add purchase in order කියලා කවුද කාගෙන්ද මේක purchase කරන්න කියලා select කරන්න ඕනි. ඊට පස්සේ මේක order කරන date එක කවදද order කරන්නේ අද දවසේ හරි. ඊට පස්සේ මේක delivery එක expect කරන දවස කවදද මේ delivery එක ඔයා ළඟට එන්නේ කියන එක තමයි දාගන්න තියෙන්නේ. ඉතින් මෙහෙම දාලා අපි ඕඩර් කරන අයිටම්ස් මොනවද කියලාත් ඔයාලට මෙතනින් දාගන්න පුළුවන්. දාලා ඔයාලට තියෙන්නේ කොච්චර ක්වොන්ටිටි එකක් ඔයාට ඕනේද කියලා දාගන්න. ඉතින් තව අයිටම්ස් දානවා නම් ඔයාලට පුළුවන් මෙතනින් ඇඩ් අයිටම් කියලා ගිහිල්ලා ඔයගොල්ලන්ට ඊතරු අයිටම්ස් ටිකක් දාගන්න. මම දැනට මේ සීසම්ස් රෝල්ස් තමයි ඒකේ හදලා තියෙන්නේ. දැන් ස්ටොක් එකේ 30ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඩීටේල් ඔක්කොම පෙන්නනවා. ඉතින් මේකෙන් පුළුවන් ක්‍රියේට් ඕඩර් කියන එක සිලෙක්ට් කරලා ක්ලික් කරලා ඔයගොල්ලන්ට මෙන්න මේ පර්චේසින් ඕඩර් එක ක්‍රියේට් කරගන්න. ඉතින් මේකේ print එකක් ගන්න ඕන නම් ඔයාලට print එකක් ගන්නත් පුළුවන්. print එකක් ගන්නත් පුළුවන්. ඕනි size එකකින්. එතකොට ඔයගොල්ලන්ට මේක ඔයාගේ සප්ලයර්ට යවන්න උනත් පුළුවන්. ඉතින් මෙන්න මේ වැඩ ටික මේකෙන් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පර්චේසින් ඕඩර් එක රිසීව් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් GRN ටික කරගන්න. GRN කරාම ඔයාගේ ස්ටෝර් එකට ඔටෝම ඔයා ඕඩර් කරපු ටික ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන අපි කරපු පර්චේසින් ඕඩර්ස් ටික ඔක්කොම ලෝඩ් වෙලා තියෙනවා. අන්තිමට කරේ පර්චේසින් ඕඩර් එක උඩටම ඇවිත් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට හොයාගන්න ලේසියි. එතකොට මෙතන සර්ච් කරන්න පුළුවන් PO number wise, supplier wise. එතකොට supplier ගේ emails, phone number wise ඔයාට සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ස්ටේටස් එකක් පෙන්ඩින් වුණේවා, ඇප්රූව්ඩ් වුණේවා, රිසීව්ඩ් වුණේවා, කැන්සල් කරේවා, ඒ වගේ දේවල් ටික ඔක්කොම මෙතනින් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ සප්ලයර් බයි සර්ච් කරගන්න ඔයාලට ෆිල්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩේට් රේන්ජ් එකක් ඇතුලේ අපි කරේ PO මොනවද, GRN මොනවද කියලා මෙන්න මෙතනින් ඔයාලට සර්ච් කරගන්න පුළුවන්. ඉතින් මේ මෙතන මේ අපි පළවෙනියට කරපු PO එක මෙතනින් අපි GRN එක ක්‍රියේට් කරලා තියෙනවා දැනට. එතකොට GRN created කියලාත් ඇවිත් තියෙනවා. අපි දැන් දාපු PO එක ඉතින් මෙතන වැහලා තියෙනවා create GRN කියලා. ඔයාලට මෙන්න මෙතන create GRN දුන්නා නම් හරිම ලේසියෙන් GRN එක කරගන්න පුළුවන්. ඉතින් අපි ඉල්ලලා තියෙන යාකින් PO එකේදී ඉල්ලුවේ systems role අපි 100ක් ඉල්ලුවා. එතකොට අපේ කලින් සැරේ පර්චේස් කරලා තියෙන 180ට දැන් වැඩි වුණා නම් අපිට ඒක මෙතන එඩිට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි සෙල් කරන්න රුපියල් 200ක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක වැඩි වුණා නම් මෙතන වැඩි කරනවා නම් මෙතන සෙල් ප්‍රයිස් එකත් වෙනස් කරන්න පුළුවන්.
expiry date එකක් ඔයාලට දාගන්න පුළුවන්. received quantity එක දාන්න පුළුවන්. accept quantity එක මෙතන වැල්ලා තියෙනවා. අපි බැරි වෙලාවක් reject කරා නම් මොනවා හරි හේතුවක් හින්දා reject කරපු quantity එක මෙතන දාන්න. එතකොට මෙන්න මෙතන auto calculate වෙලා පෙන්නනවා accept quantity එක. ඉතින් මේකෙන් ඔයාලට ගොඩක් ලේසියෙන් GRN එකක් ඇඩ් කරන්න පුළුවන්. එතන quality status එක ඕගොල්ලන්ට දාන්න පුළුවන් accepted කියලා remark එකක් දානවා නම් remark එකක් දාගන්න පුළුවන්. දාලා ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මෙතන අපි අපේ සප්ලයර්ට පේමන්ට් කරන දේවල් ටික දාන්න. pay later in accounts account section එකෙන් ඔයාට මේක පස්සේ pay කරන්න විදියට set කරලා තියන්න පුළුවන්. නැත්නම් දැන් pay කරනවා නම් on time payment මෙන්න මේකෙන් මේ ඔප්ෂන් එකෙන් ඔයාට දාන්න පුළුවන්. එතකොට මෙතන payment status එක preview වෙලා පෙන්නනවා will save as on time payment in this GRN. එතකොට මෙන්න මේ GRN amount එක අපිට discount එකක් හම්බුණා නම් ඒ discount එකක් මෙතෙන්ට දාගන්න පුළුවන්. අපි pay කරන්නේ යාට cashද bank transfer එකක්ද check එකක්ද card එකෙන් pay කරනවද කියලා detail ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන pay amount එක දාගන්න පුළුවන් අපි කීයක් pay කරනවද කියලා. දාලා reference එකක් දාගන්න පුළුවන්. reference එකත් අපි cash මෙන්න මෙතන මෙහෙම දාලා cash deal එකක් කියලා මම දාන්නම්. දාලා එතනින් තියෙන්නේ create GRN කියන බටන් එක දාන්න. එතකොට මෙතන කෙලින්ම GRN created successful කියලා ඔයාට confirmation එකක් ලැබෙනවා. ඉතින් මෙතන ඕකේ කරන්න තියෙන්නේ. එතකොට මෙතන GRN created කියන status එකට මේක මාරු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම ඔයාලට GRN කරගන්න පුළුවන්. ඉතින් මේකේ paid කියලා තියෙනවා මේ GRN rewards ටික. එතකොට paid කියලා තියෙනවා on time pay කරා කියලා තියෙනවා. එතකොට accept කරලා තියෙනවා අපි. මෙන්න මෙහෙම මේ විස්තර ටික ඔක්කොම අපිට පෙන්නලා තියෙනවා අපි. ඉතින් මෙන්න මෙහෙම මේ විස්තර ටික ඔක්කොම මෙතන තියෙනවා. ඊට පස්සේ දැන් අපි ගිහිල්ලා බලමු ස්ටෝර් එකට අපේ ස්ටෝර් එක කොහොමද හැන්ඩල් වෙන්නේ කියලා. මෙන්න මෙතන manage stock කියලා තියෙනවා. manage store එකේ අපිට options ගොඩක් තියෙනවා. ඒකේ inventory එක තියෙනවා, suppliers ලා ඉන්නවා. ඊට පස්සේ stock levels ටික reports ගන්න පුළුවන්. ඒකට මෙතනත් ඒ විස්තර ටිකම දාලා තියෙනවා. මෙතන මේ අලුත් එකක් තියෙනවා. මේක තියෙන්නේ ඕගොල්ලෝ මොනවා හරි outlet එකක් අරගෙන යනවා නම් ඔයාගේ production එක outlet එකට share කරන්න. ඉතින් මෙන්න මෙතන transfer to outlets තියෙනවා. ඔයගොල්ලන්ට එතන බලා ගන්න පුළුවන්. අර වගේම ඔයගොල්ලන්ට මෙතන inventory items ටිකක් search කරලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ systems roles කියලා දැම්මොත් එන්න outlet එක ඔයාලට select කරන්න වෙනවා මොන outlet එකටද ඔයා මේ quantities ටික share කරන්න කියලා. එතකොට share කරන quantities ටික මෙතන දාගන්න පුළුවන්. කොච්චර යවනවද මේ විස්තර ටික ඔයාට දාගන්න පුළුවන්. ඉතින් add item line එතකොට මේකට ඔක්කොම ටික add කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් submit to submit transfer invoice මෙන්න මේකෙන් ඔයාගේ store එකට අදාළ outlet එකට අදාළ stock එක share කරලා main stock එකෙන් මේක අඩු කරගන්න පුළුවන්. ඉතින් මම තව ආයෙ පෙන්නන්නම් supplier. එතකොට ඔයාලට suppliersලා ගොඩක් ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන add supplier කියන feature එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාගේ supplier add කරගන්න. ඉතින් මෙතනින් opening balance එකක් දාන්න පුළුවන්. දැනට මෙයා register කරනකොට එයාට ගෙවන්න ණය වගේ දේවල් තියෙනවා නම් ඔයගොල්ලන්ට මෙතනින් මේ හැමදේම manage කරලා supplier add කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ add කරගත්ත supplier කෙනෙක් තමයි මෙතන ඉන්නේ. එයාගේ outstanding balance 0. එයාලට ණය තියෙනවා නම් මෙන්න මේ outstanding balance එකේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ණය ටිකක් තියෙනවද කියලා. එතකොට පොත් පෙරළ මේක හොයලා දඟලන්න දෙයක් නැහැ. මේකෙන් සර්ච් කරලාම ඔයාලට හොයාගන්න පුළුවන් සප්ලයර්ස් වල කොච්චර ණය වගේ දේවල් තියෙනවද කියලා. ඉතින් මෙන්න මෙතන තව ඉන්වෙන්ටරි එක තියෙනවා. ඉන්වෙන්ටරි එකේ තියෙනවා raw material store සහ finished good store. ඉතින් අපි finished good store එකට systems roles දාලා තියෙනවා 128ක් අපි 28ක් තිබුණා 100ක් අපි ස්ටොක් එකට ඇඩ් කරගත්තා. ඉතින් මෙන්න මේ විස්තර ටිකක් මෙතන බලන්න පුළුවන් ඕගොල්ලන්ට ලේසියෙන්. ඉතින් මේ තියෙන්නේ total value එක අපේ finish product store එකක් තියෙනවා නම්
ඒකේ කොච්චර වැලියේෂන් එක ප්‍රොඩක්ට් වැලියේෂන් එකක් තියෙද කියලා එතනින් බලන්න පුළුවන්. ස්ටොක් එකේ අයිටම්ස් කොච්චර තියෙද කියලා බලන්න පුළුවන්. ලෝ ස්ටොක් අයිටම්ස් කොච්චර තියෙද කියලා බලා ගන්න පුළුවන්. හොය හොය ඉන්න දෙයක් නැහැ. ඉතින් මෙතනින් මේ දේවල් ටික ඔක්කොම arrange කරගන්න පුළුවන්. ඉතින් raw material list එකකට දැන් මොකුත් දාලා නැහැ. raw material list එකට දානවා නම් මෙන්න මෙතනින් ගිහිල්ලා කෝඩ් එක auto generate වෙනවා. ඔයගොල්ලන්ට items විදිහට රෙජිස්ටර් කරගන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඒ item එක කාගේ ප්‍රොඩක්ට් එකක්ද කාගෙන්ද පර්චේස් කරන්න කියලා සප්ලයි ඩීටේල්ස් දාලා එතකොට ස්ටොක් මිනිමම් ස්ටොක් එකක් කීයද තියෙන්න පුළුවන් මැක්සිමම් කීයද තියන්න පුළුවන් කියලා වගේ ඩීටේල් මෙන්න මෙතනින් දාලා තියාගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ ස්ටොක් මැනේජ්මන්ට් එකේ තියෙන්නේ. ඉතින් ගොඩක් ලේසියෙන් ඔයාගේ ස්ටොක් එක මැනේජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙහිකල් ලෝඩින් එක අපි කතා කරොත් වෙහිකල් ලෝඩින් එකේ වෙන්නේ ඩිස්ට්‍රිබියුෂන් යන්න කලින් ලෝඩ් කරන දේවල් වෙහිකල් සෙට් කරන දේවල් ඩ්‍රයිවර්ස්ලා ටික කවුද ඉන්නේ කියලා බලන්න දේවල් සහ ප්ලෑන් රූට් එක යන්නේ කොහෙද කියන දේවල් ප්ලෑන් කරගන්න තමයි මෙන්න මේ වෙහිකල් ලෝඩින් එක තියෙන්නේ. ඉතින් මේකේ පළවෙනියටම කරන්න ඕනේ අපි ලෝඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ලෝඩ් එකක් ක්‍රියේට් කරනවා කියන්නේ අපි මොන වාහනේද යන්නේ රූට් එක මොන රූට් එකේද යන්නේ වගේ දේවල් ටික මෙන්න මෙතනින් ඔයා දාගන්න ඕනේ. ඉතින් මෙතනින් යනකොටම අපිට ලෝඩ් නම්බර් එකක් ඔටෝ ජෙනරේට් වෙලා පෙන්නනවා. එතකොට ලෝඩ් කරන ඩේට් එක දාගෙන මේ මොන වාහනේද යන්නේ මේක මේ රූට් එක. එතකොට මම ට්‍රක් එකක් රෙජිස්ටර් කරන් තියෙනවා PB 8890 ට්‍රක් එකක්. මේකේ ඩ්‍රයිවර් කවුද? නදුන් රත්නායක කියලා මම ඩ්‍රයිවර් කෙනෙක් HRM සිස්ටම් එක යූස් කරලා HRM මොඩියුල් එක යූස් කරලා ක්‍රියේට් කරන් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඩ්‍රයිවර්ස්ලා කෙනෙක් විදිහට රෙජිස්ටර් වුණොත් මෙතන ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට පෙන්නනවා. ඊට පස්සේ රූට් එකකුත් තියෙනවා. ඉතින් රූට් එකත් මම ඩිසයිඩ් කරලා තියෙනවා මුලින්ම. ඉතින් රූට් එකක් සිලෙක්ට් කරගෙන ඒ රූට් එකේ යන සේල්ස් රෙප් කවුද කියන එක තමයි මෙතනින් සිලෙක්ට් කරන්න තියෙන්නේ. මුලින්ම මේ ටික දාලා ඔයගොල්ලෝ රූට් එකක් ක්‍රියේට් මේ ලෝඩ් එක ක්‍රියේට් කරන් ඉන්න ඕනි. එතකොට මෙන්න මෙහෙම ඔයාලට රූට් එක ලෝඩ් වෙනවා. ඉතින් මේක රූට් එක view කරලත් බලන්න පුළුවන්. එතකොට මේකේ තව ඩීටේල්ස් ටිකක් ඔක්කොම ෆිල් වෙනවා. කරගෙන යනකොට ඊට පස්සේ රූට් එක කම්ප්ලීට් කරනවා නම් ඒවා එක්ස්පෙන්ස් යනවා නම් මොනවාද වියදම් යන්නේ ඒ වගේ දේවල් මෙන්න මේ ලෝඩ් ප්‍රිවිව් ටේබල් එකට දාගන්න පුළුවන්. මම දැන්ට කියන්න රූට් එකක් ඩිසයින් හදන්නේ කොතනින්ද කියලා. ඉතින් මෙතන ඔයාලට රූට්ස් කියලා තියෙනවා. මේකෙන් ගිහිල්ලා දැනට මම ඔය පරකඩුව නිවිති කියලා කියන රූට් එක හදලා තියෙනවා. ඉතින් අලුත් රූට් එකක් හදනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් add new route කියන එකෙන් මෙන්න මෙතන රූට් නේම් එකක් දාලා ඕගොල්ලන්ට රූට් එකක් හදාගන්න. මේකේ රූට් ටයිප් එක ලෝකල්ද හයිවේ යනවා නම් එහෙම ඉන්ටර්සිටි යනවා නම් සිටි වල එහෙනම් ඒවත් ටික ඇඩිෂනල් ඩීටේල් දානවා නම් ඒවත් දාගෙන ඔයගොල්ලන්ට පුළුවන් රූට් එකක් හදාගන්න. එතකොට දැන් තිබුණේ පරකඩුව නිවිති කියලා අලුත් රූට් එකකුත් මම මෙතන හදලා දීලා තියෙනවා. හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ තියෙන රූට් ටික ඔයාලට පුළුවන් ඕල්රෙඩි රෙජිස්ටර් කරලා මෙතනින් තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසියි. ඉතින් ආයෙ මම වෙහිකල් ලෝඩින් එකට යන්නම්. වෙහිකල් ලෝඩින් එකට ගිහිල්ලා අපි බලමු ඉතුරු වැඩ ටික කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ආයෙ මම පෙන්නන්නම් වෙහිකල් එකක් රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා. ඇඩ් වෙහිකල් එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන ඇඩ් වෙහිකල් කියන එකෙන් අපි අලුත් වාහනයක් ගත්තොත් එහෙම මේකට රෙජිස්ටර් කරලා තියාගන්න. ඉතින් මේකේ ඔක්කොම විස්තරේ තියෙනවා ඉන්ෂුරන්ස් එක්ස්පයර් ඩේට්, ලයිසන් එක්ස්පයර් ඩේට් වගේ දේවල් ඔයගොල්ලන්ට රිමයින්ඩ් වෙනවා. එතකොට මේ වාහනෙත් මැනේජ් කරගන්න ඔයගොල්ලන්ට මෙතනින් පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මම ආයි පෙන්නන්නම් මේ අපි ලෝඩ් එකක් දැන් ක්‍රියේට් කරා. ආපහු ඒ ලෝඩ් එකට අයිටම්ස් දාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි හදපු රූට් එක මෙන්න මෙතන මේ හදපු රූට් එක පෙන්නන ලෝඩ් එක පෙන්නනවා. අපි මෙන්න මේක උඩ ක්ලික් කරාම මේකට මොනවද ලෝඩ් කරන්න කියලා තමයි එන්නේ. ඉතින් මේ තියෙන්නේ සීසම්ස් රෝල් අපි හදාගත්තේ අපේ ස්ටොක් එකේ තියෙන ටික අපිට මෙතන සර්ච් කරලා වුණත් ගන්න පුළුවන්. දැන් අපි සීසම්ස් රෝල්ස් තමයි දාලා දෙන්නේ. ඉතින් මේක දාලා ඔයගොල්ලන්ට පුළුවන් අපි අවුට් කරන ප්‍රයිස් එකයි සෙල් කරන ප්‍රයිස් එකයි කොච්චර ක්වොන්ටිටි එකක් අපි ගන්නවද කියන එකයි ඇඩ් කරගන්න. එතකොට ඇඩ් කරේ ගමන් ඔයගොල්ලන්ට මෙන්න මේ
එයාට product listing table එකට මෙන්න මේ වගේ දැම්මු. බඩු ටික ඔක්කොම add වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ටික ඔක්කොම කරලා load confirmation කරන්න. load confirmation එක කරාට පස්සේ මේක ආයෙ අහනවා ඒගොල්ලෝ load එක confirm ද transit එක දාන්නද කියලා. එතකොට ඔයගොල්ලෝ confirm එක හරිනම් confirm කරන්නයි තියෙන්නේ. එතකොට අපේ අර truck එකට මෙන්න මේ බඩු ටික ඔක්කොම load වෙනවා. එතකොට මෙතන load confirm කියලාත් ඇහලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් එතකොට load එකට ගිහිල්ලා ආපහු මේක view කරලා බලන්න අපේ load එකේ මොන වගේ දේවල්ද කොච්චර cost එකක බඩු තියනවද මේ ඔක්කොම මෙතන load වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විස්තරයක් මේකෙන් මේ vehicle loading feature එකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් roughly එතකොට මෙන්න මේ vehicle loading එකට එක්කත් බැඳිලා තියෙන මේ distribution එක. එතකොට ඒ route එකේ යන reft තමයි enable වෙන්නේ මේ route එකේ බඩු විකුණන store එක. එතකොට එයාට පුළුවන් ඒ route එකේ තියෙන customers ලා කියන්නේ shops add කරලා ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් ගිහිල්ලා add customer කියන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් owner name, shop name, owner name, phone number. එතකොට එතකොට දැන් මේ roots අපිට දාන්න දෙන්නේ අපි super admin level එකකින් log වෙලා ඉන්න හින්දා. ඉතින් මේක ඇත්තටම use කරන්න තියෙන මේ distribution module එක mobile phone එකක් එක්ක bluetooth වලින් connect වෙන POS printer එකක් use කරලා මේ POS printer එකෙන් ඔයගොල්ලන්ගේ කස්ටමර්ට ඒ වෙලෙම බිල් එකක් ඉෂුව කරනවා වගේ වැඩ ටික කරන් යන්න පුළුවන්. ඉතින් මේ distribution package එකෙන් එහෙම ඒ වැඩ ටික ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් කස්ටමර්ස්ලා add කරන තැන මේ shops module එක ඇතුලෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි add කරපු කස්ටමර්ස්ලාට issue කරන දේවල් මෙන්න මේ invoice module එක ඇතුලෙන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන post print කියලා තියෙනවා. මේක mobile එකෙන් view කරාම ගොඩක් ලේසි වෙනවා. මෙතන ඔක්කොම ටික load වෙලා පෙන්නනවා. ඉතින් මේක ගොඩක් ලේසියෙන් ඔයාගේ කස්ටමර්ට බිල් ටික ඉෂුව කරන්න ගොඩක් ලේසි විදිහක්. ඉතින් මේක ඕනනම් බිල් එක WhatsApp වලට යන්න, ඒ වගේ මැසේජ් එකකුත් යන්න, ඒ වගේ දේවල් ඕන දෙයක් ඉන්ටිග්‍රේට් කරගන්න පුළුවන් අපිත් එක්ක කතා කරලා. ඉතින් රිටර්න්ස් දාන දේවලුත් මෙතනින් දාන්නත් පුළුවන්. රිටර්න්ස් බලන්න. ඊට පස්සේ පේමන්ට්ස් ආපු දේවල් අපිට පේමන්ට් ආවේ කොහොමද කියලා මෙතනින් බලන්න පුළුවන්. route wise ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කස්ටමර්ස්ලාට ෆිල්ටර් කරලා බලන්න පුළුවන්. පේ කරපු විදි ඒ ටික ඔක්කොම මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන රිපෝට්ස් තියෙනවා. මේ තියෙන්නේ report center එක. මේකේ HRM reports, purchasing report, HRM report ටිකක් මම පොඩ්ඩක් review කරන්නම්. ඉතින් attendance reports ටික ගන්න පුළුවන්. employee registration reports මේවා HR manager ට හරි company owner ට හරි බලා ගන්න පුළුවන් දේවල්. ඉතින් employee registration report, CV list, interview reports, payroll reports, department list එක, resignation list එක. එතකොට මේ තියෙන purchasing report, purchasing order report එක, එතකොට good receive note එක, report එක, ඊට පස්සේ stock report, full stock report එකක්, raw material stock report, ඊට පස්සේ finished good stock report එකක්, full stock valuation report එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ vehicle loading reports වලට අදාළ දේවල් report ඒ ටික ගන්න පුළුවන්. ඊට පස්සේ distribution report එකට ගොඩක් reports තියෙනවා. customers ලගේ විස්තර ටික, ඊට පස්සේ outstanding reports එක, invoice reports, sales report ගන්න පුළුවන්. ඊට පස්සේ delivery balance sheets එකක්, collection reports, එතකොට payment history report එකක්, returns ගත්තේ බඩු වල reports. මේවා ඔක්කොම මේ report center එක ඇතුලෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මුකුත් reports හොය ඉන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ system එකට data දාන්නයි මේ system එකෙන් data reports විදිහට එළියට ගන්නයි. ඉතින් මේකේ system features විදිහට මේ system settings ටික දාලා තියෙනවා. ඉතින් system setting වලින් කරන්නේ අපේ access control කරන එක. අපිට පුළුවන් මේ system එක offline විදිහට උනත් දාලා තියන්න. ඊට පස්සේ company logo මොන හරි මාරු කරනවා නම් ඒවත් මෙතනින්
දාලා තියන්නත් පුළුවන්. ඊට පස්සේ ඊට පස්සේ තව තියෙනවා කම්පැනි සෙටින්ග්ස්. එතකොට මේ කම්පැනි සෙටින් එකෙන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ කම්පැනි විස්තර ටික දාලා තියන්න. ඉතින් මෙතන දැන්ට මම පබසර් ස්වීට්ස් රෙජිස්ටර් කරලා තියෙනවා. ඉතින් මෙතනින් මේකේ විස්තර වෙනස් කරන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් එඩිට් කියන එකෙන් ගිහිල්ලා මේ මුළු ඔක්කොම විස්තර මොනවා හරි තියෙනවා නම් මාරු කරගන්න. ඉතින් accounting ටිකට අදාළ දේවල් ටිකක් මෙතන දාන්න පුළුවන්. bank account වල numbers තව bank account තියෙනවා මෙතනින් add කරන්න පුළුවන්. ඊට පස්සේ check account වල විස්තර තියෙනවා නම් සල්ලි කීයක් තියෙද ඒ ටික දාන්න පුළුවන්. එතකොට අතේ cash තියෙනවා නම් මෙන්න මෙතනින් දාලා මෙතන ඉඳන් මේක ඉස්සරහට කොහොමද කරන් යන්නේ කියන එක තමයි දාන්න තියෙන්නේ. එතකොට starting cash amount එකක් දුන්නොත් මේ ඒ starting amount එකේ ඉඳන් තමයි ඉස්සරහට මේ system එකේ calculate වෙගෙන යන්නේ. ඉතින් websites තියෙනවා නම් ඒවා මෙතෙන්ට දාන්න පුළුවන්. address තියෙනවා නම් දාන්න පුළුවන්. මේවා දැම්මොත් ඔයාගේ invoice කරනකොට bill එකට මේ දේවල් ටික include වෙලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මෙතනින් වෙන්නේ. ඊට පස්සේ මම ආපහු account section එකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද account section එකේ වැඩ කරන්නේ කියලා. ඉතින් මම account section එකට මම ගියා GRN payment controls මොනවා හරි GRN pending payments තියෙනවා නම් මෙන්න මෙතන පෙන්නනවා pending payments කියන්නේ ඔයගොල්ලෝ suppliersලට pay කරන්න තියෙනවා නම් ඒ දේවල් ටික තමයි මෙතනින් manage කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි company main account එක ගත්තොත් අපිට එන transactions ඔක්කොම මෙතන listing වෙලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මොනවා හරි fund විදිහට transfer කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් company account එකෙන් මොන bank account එකෙන්ද යන්න ඕනි cash account එකෙන්ද යන්න ඕනි කියලා select කරලා ඒක debit වෙන්න ඕනි account එක මොකක්ද කියලා ඔයගොල්ලන්ට පුළුවන් outlet එකක් හදලා තියෙනවා නම් outlet account වලට සල්ලි යවන්න. ඊට පස්සේ delivery cash account වලට සල්ලි යවන්න. delivery වලට pay කරන්න මෙන්න මේ delivery cash account එකෙන්. ඊට පස්සේ petty cash account වලට සල්ලි යන්න ඕන නම් එන්නේ දේවල් මෙතනින් adjust කරලා transaction එක ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් post transaction කියන එකෙන්. ඊට පස්සේ මේ අපේ company account එකෙන් අපිට සල්ලි cash withdraw කරගන්න ඕන නම් මෙන්න මේ cash withdrawal fund out කියන option එක use කරලා අපිට cash ටික එළියට ගන්න පුළුවන්. ඉතින් මෙතනින් journal එකක් තියෙනවා transfer and withdrawal journal. අපි මොන හරි අපිට සල්ලි ආවොත් ඒ හැමදේම මෙන්න මෙතන credit විදියට හරි debit විදියට හරි අපි සල්ලි ගියොත් credit වෙනවා. සල්ලි ආවොත් credit වෙනවා ගියොත් debit වෙනවා. ඒ වගේ account balance එකත් එක්ක ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන් වෙනවා. මගේ වෙබ්සයිට් එකේ මේ ඔක්කොම ඩේටාත් එක්ක දාලා තියෙනවා විස්තරේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපිට චෙක් රෙජිස්ට්‍රි එකක් තියෙනවා. අපේ චෙක්ස් මොනවා හරි තියෙනවා නම් මෙතන රෙජිස්ටර් කරගත්ත හැකි. ඩිස්ට්‍රිබියුෂන් එකේදී හම්බ වෙන චෙක්ස් ඔක්කොම චෙක්ස් ඇඩ් කරාට පස්සේ මෙතන ලිස්ටින් වෙනවා. ඒ වගේම අපිට අපේ ෆැක්ටරි එකට මොනවා හරි චෙක්ස් හම්බුනොත් ඒ චෙක්ස් මෙතනින් සේව් කරගන්න පුළුවන්. ඉතින් ඩිපොසිට් කරන්න තියෙන චෙක්ස් මෙතනින් සිලෙක්ට් කරලා ඩිපොසිට් කරන්න වගේ දේවල් ඒ ටික ඔක්කොම කවුන්ටන්ට් වැඩ කරගන්න මේ සෙක්ෂන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් petty cash account එකත් එහෙමයි. petty cash account එකෙන් අපේ මොනවා හරි expenses යනවා නම් ඒ දේවල් ටික ඔක්කොම මෙතනින් enter කරන්න පුළුවන්. expense විදිහට හරි petty cash top up කියන්නේ petty cash එකට සල්ලි ආවනම් එවනවා නම් දානවා නම් top up use කරන්න පුළුවන්. නැත්නම් expense use කරන්න පුළුවන් අපිට මොනවා හරි වියදමක් ගියොත්. ඉතින් මේ section එකේ module එකේ එක තියෙනවා. ඊට පස්සේ delivery cash වලට cash account එක delivery වලට මොනවා හරි යන fuel cost ඊට පස්සේ මොනවා හරි වියදම් තියෙනවා නම් අන්න ඒ වියදම් ටික දාන්න තමයි මේ section එක තියෙන්නේ. ඉතින් ඒකත් accountant handle කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් එතකොට company balance board එකක් තියෙනවා. ඉතින් company ඒ total cash කොච්චර තියෙනවද, කොච්චර bank balance එකක් තියෙනවද, check වලින් කොච්චර තියෙනවද, මුළු total account එක මේ ඔක්කොම මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් account section එකේ ඒ ටික තියෙනවා. අලුත් outlet එකක් හදනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් දැන්ට මම එක outlet එකක් හදලා තියෙනවා. අලුත් outlet එකක් හදනවා නම් ඔයගොල්ලන්ට open management කියන එකට ගිහිල්ලා add outlet කියන එකෙන් ඔයාගේ outlet එක
හදාගන්න පුළුවන්. ඉතින් අවුට්ලට් එක හැදුවට පස්සේ මේ අවුට්ලට් එකට අදාළව ඔයගොල්ලෝ දෙන යූසර් නේම් එකෙන් පාස්වර්ඩ් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් අවුට්ලට් එකෙන්ම ලොග් වෙන්න. එතකොට අලුතෙන් පොස් සිස්ටම් එකක් අවුට්ලට් එකට දාන්න දෙයක් නැහැ. මේකෙන් මොටෝ ජෙනරේට් වෙනවා පොස් එක. එන URL එක කොපි කරලා ඒ බ්‍රවුසර් එකේ අවුට්ලට් එකේ තියෙන බ්‍රවුසර් එකට දාන්නයි තියෙන්නේ. ඉතින් ඒකනොත් එතකොට බඩු විකුණන්න පේමන්ට්ස් කලෙක්ට් කරගන්න ඒ වගේ දේවල් ඔක්කොම කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ සිස්ටම් එකේ තියෙන ඔයගලන්ට කරගන්න පුළුවන් ෆීචර්ස් ටික තියෙන. ඉතින් මේ ටිකෙන් ඔයාලගේ කම්පැනි එක, ෆැක්ටරි එක, ඩිස්ට්‍රිබියුෂන් එක නෙක්ස්ට් ලෙවල් එකට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ බෑකප් ඇන්ඩ් රීස්ටෝර් තියෙනවා. බෑකප් කරන්න ඔයගොල්ලන්ගේ data බෑකප් කරගන්න ඕනොත් මේ ඔයගොල්ලන්ගේ data ටික ෆැක්ටරියේ ඇඩ්මින්ට පුළුවන් ෆැක්ටරි data ටික මැනේජ් කරගන්න බෑකප් කරගන්න. බෑකප් කරලා ආපහු රීස්ටෝර් කරන්න ඕන නම් ඉතින් මේ දේවල් ටික මේකෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ෆැක්ටරි එකට තව මොන හරි ෆීචර් එකක් ඕන නම් අපිට කියලා ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් එකකින් අපිට කියලා සිස්ටම් එකේ එකක් බිල්ඩ් කරගන්න පුළුවන්. මේකේ මොන හරි වෙනස්කම් කරන්න තියෙනවා නම් ඒ දේවල් ටිකත් අපිත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ට කතා කරලා කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි මේ සිලෝන් ERP කියන සිස්ටම් එකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි මේකේ අඩුපාඩු හරි අප්ඩේට් කරන්න හරි දේවල් තියෙනවා නම් අපිව කතා කරගන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ ෆැක්ටරි එක ඔටෝමේට් කරන්න ඕන නම් මම කන්ටැක්ට් නම්බර් එක යටින් දාන්නම්. මේ වීඩියෝ එක බලලා තව මොන හරි අඩුපාඩු ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට රීසනබල් විදියට මේක කතා කරලා අපිට කරගන්න පුළුවන්. ඉතින් thank you හැමෝටම මේ ඩෙමොන්ස්ට්‍රේෂන් එක බැලුවට. ඉතින් ඔයගොල්ලන්ගේ ෆැක්ටරි එක ඔටෝමේට් කරගන්න අපිට කතා කරන්න. ඉතින් thank you very much එහෙනම්.